සුබ දවසක් SL ඩ්‍රාමා අපිත් එක්කන් එකතු වෙන ඔයාට. අපේ නාලිකාවෙන් අරන්ගෙන රූට් ඔෆ් ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ 9 වෙනි එපිසෝඩ් එකේ සම්පූර්ණ කතාව මම අද ඔයාලට කියනවා. 8 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ සභාපතිතුමිය දෙන තේයොන්ගේ චිත්‍රපොට් ටිකත් අරගෙන තේයොන් කියලා හිතාගෙන ඉන්න ලීකා කුමාරයව හම්බ වෙන්න වහල උඩ නිවසට එන සේනා පාක්කා ළඟ තිබුණ තේයොන් ඇඳපු චිත්‍රය දකින සීන් එකකින් මේ චිත්‍රය දකින සේනා ඉක්මනින්ම සභාපතිතුමියටත් කතා කරලා පණිවිඩය කියනවා. ඉතින් සභාපතිතුමියත් පුළුවන් ඉක්මනින් වහල උඩ නිවසට එනවා. මෙන්න මේ කොටසින් තමයි 9 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නෙ. අපි බලමු කතාව කොහොමද අද අවසන් වෙන්නේ කියලා. සභාපතිතුමිය හිතන්නේ පාක්කා කියන්නේ බොරුවක් කියලා. පාක්කා තේයොන්ව අඳුරනවා කිසිම දෙයක් දන්නේ නැහැ වගේ රංගපානවා කියලා තමයි සභාපතිතුමිය හිතන්නේ. ඉතින් මේ වෙලාවේ ගොඩක් කේන්ති ගන්න සභාපතිතුමිය පාක්කාටත් කනේ පාරක් දීලා පුළුවන් ඉක්මනින් ඒ ගෙදරින් පිටත් වෙන්න කියලා පාක්කාට බනින ගමන් සභාපතිතුමිය ආපහු ගෙදරට එනවා. සභාපතිතුමිය ළඟට එන පාක්කා වගේම ලීගල් කුමාරයා උත්සාහ කරනවා සභාපතිතුමියට ඒ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා ඔප්පු කරලා පෙන්වන්න. ඒ වගේම තේයොන්ව කලින් පාක්කා අඳුරන්නේ නැහැ කියලත් කොච්චර කිව්වත් සභාපතිතුමිය පිළිගන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ තමයි සභාපතිතුමිය කියන්නේ පාක්කාට එයාගේ ජොබ් එකකින් වගේම ගෙදරිනුත් පිටත් වෙලා යන්න කියලා. ලීගල් කුමාරයා මේ නිසා කරන්නේ එළි වෙනකම්ම ගේ ඉස්සරහට වෙලා දන ගහගෙන ඉන්නවා. උදේ වෙනකොට සභාපතිතුමිය ලීගල් කුමාරයාට කතා කරලා විස්තර අහනකොට ලීගල් කුමාරයා කියනවා මම පාක්කා එක්කන් කිසිම වෙලාවක විවාහ වෙන්නේ නැහැ. මට විවාහ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා. ඒ කවුද කියලා සභාපතිතුමිය දිගින් දිගටම ඇහුවත් ඒක මම වෙලාවට ආච්චි අම්මට කියන්නම් කියලා තමයි ලීගල් කුමාරයාගෙන් පිළිතුරු ලැබෙන්නේ. ඉතින් මේක නිසා සභාපතිතුමිය තීරණය කරනවා මේ සිද්ධ වෙච්ච සිදුවීම අමතක කරලා දාන්න. මේ විදිහට පාක්කාට සමාව ලැබෙනවා. මේ අතරතුරේ උදේ කෑම ගන්න ගමන් ඉන්න තේමෝ දකිනවා සේන දාගෙන ඉන්න හොන් සභාපතිතුමිය දුන්න ලස්සන මුද්ද. ඉතින් මුද්ද ගැන කතා කරන ගමන් තේමෝ කියනවා හොන් සභාපතිතුමියට තියෙන සමාගමේ කොටස් ටික එයා එයාගේ දුවට තමයි කවදා හරි ලියලා දෙන්නේ. ඉතින් ඒක නිසා අපි පුළුවන් ඉක්මනින්ම දුවව හොයාගෙන එයා අපේ පැත්තට ගන්න ඕනි කියලා තේමෝ උත්සාහ කරන්නේ වැඩිපුරම කොටස් තියෙන පුද්ගලයා බවට පත් වෙන්න. එතකොට පුළුවන් තේමෝට ඒ සමාගමේ අයිතිකාරයා වෙන්න. ඉතින් මේ වෙලාවේ සේන දන්නවනේ පාක්කා තමයි හොන් සභාපතිතුමියගේ දුව කියලා. ඉතින් සේන කල්පනා කරන්නේ පාක්කාට කිසිම විස්තරයක් දැනගන්න තියන්න නැති වෙන්න. ඒ වගේම තේමෝ කියනවා පාක්කා මොකක් හරි වැරද්දක් කරලා යට ගෙදරින් වගේම ජොබ් එකනුත් අයින් වෙන්න කියලා සභාපතිතුමිය කියලා තියෙනවා කියලා. ඔෆිස් එකට එනකොට දකිනවා පාක්කා වගේම තේයෝ ඔෆිස් එකේ ඉන්නවා. අනිත් දවසේ ඔෆිස් එකට පාක්කාව මැරි කරන අදහසින් පාක්කා මුණ ගැහෙන්න ආපු පිරිමි කෙනා විත් ඉන්නවා. මෙන්න මෙයාව දකින යූසුල් ඇතුළු තුන්දෙනා ඒ ආතේ තියෙන කේක් එකක් ඉල්ලගෙන එයාව ආයතනෙන් එලවලා දානවා. එයා ඇවිල්ලා තියෙන්නේ පාක්කාගේ බර්ත්ඩේ එකට කේක් එකක් අරන්. ඉතින් ඒක දැකලා විස්තර දැනගෙන මේ තුන්දෙනා ලෑස්ති වෙන්නේ පාක්කාගේ බර්ත්ඩේ එකට කේක් එකක් හදන්න. තේමෝගේ සේනගේ සම්බන්ධය දැනගන්න තේමෝගේ තාත්තා සේනට කතා කරලා කියන්නේ කරුණා කරලා ඔයා හොඳ ජොබ් එකක් හොයාගෙන යන්න. මං හොඳ ආයතනයක් ඔයාට හොයලා දෙන්නම්. මායි තේමෝයි මෙතෙන්ට එන්න ගොඩාක් කැපකිරීම කරා. ඒක නිසා කරුණා කරලා මාව තේරුම් ගන්න කියලා. සේන මේ වෙලාවේ කියනවා මට ඔයා කියන දේ තේරෙනවා. මං සභාපතිතුමියට කිව්වොත් තේමෝ එක්ක මං දිනගත කරා කියලා. මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඒ වගේම තමයි සේන කියනවා මේ ආයතනෙන් වැදගත් ලියකියවිලි පිට වෙලා තියෙනවා. ඒ ගැන සභාපතිතුමිය මොකොත්ම දන්නේ නැහැ කියලා. මෙන්න මෙහෙම කියනකොට තමයි තේමෝගේ තාත්තා ටිකක් බය වෙන්නේ. මොකද ඒ ලියකියවිලි පිට කරේ වෙන කවුරුත් නෙවෙයි. තේමෝගේ තාත්තා. ඒක නිසා තේමෝගේ තාත්තා හොඳටම බය වෙනවා. සභාපතිතුමිය ඒ විස්තර දැනගනී කියලා. සේන මේ විදිහට කියලා එතනින් පිටත් වෙනකොට තේමෝගේ තාත්තට ඒක දැනෙන්නේ තර්ජනයක් විදිහට. පාක්කාව බලන්න ආපු පිරිමි කෙනා පාක්කා වෙනුවෙන් එයාගේ බර්ත්ඩේ එකට අරන් ආපු බර්ත්ඩේ ගිෆ්ට් එක. ඒ කියන්නේ කේක් එකක්. මෙන්න මේ බර්ත්ඩේ ගිෆ්ට් එක දොස්සිසන් අරන් ගිහින් දෙන්නේ තේසුට. තේසු පුදුම වෙනවා වගේම ඒක ඇතුලේ පාක්කා වෙනුවෙන් තිබුණ පොඩි නෝට් එකක් එයා දකිනවා. ඒකේ තියෙන්නේ ඔයාව දැකපු මුල්ම දවසේ හිත ඇදිලා ගියා මං වාට ගොඩක් කැමතියි කියලා. මේක දකිනකොට තේසෝ ටිකක් කලබල වෙනවා. තේසෝ හිතන්නේ දොස්සිසන් තේසෝ ගැන ආදරයක් ඇති කරගෙන ඉන්නවා කියලා.
අර මේ දවස්වල ඉන්නේ ටිකක් කලබල වෙලා. ඒ මොකද කියනවා නම් තේමෝ කිව්වනේ හුරු පුරුදු දේවල් කොහොමත් අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා එයා ක්‍රීඩා පුහුණුවීම් වලට කතා කරන්නේ සේනට. එන පුහුණුවීම් අවසන් කරලා ලීගක් කුමාරයාත් එක්කම ලීගක් කුමාරයා ගෙදරට එන්නේ එයාට තිබහයි කියලා. මෙන්න මේ වෙලාවේ පාක්කා ඇඳුම් හොදන්න දෙන්න යන ගමන් තමයි ඉන්නේ. ලීගක් කුමාරයා පාක්කාට ඒ අතේ තිබුණ ලේන්සුවක් දීලා කියන්නේ ඒකත් හොදන්න දාන්න කියලා. පාක්කා මේ රෙදි අරන් යනකොට මේ ලේන්සුව බිම වැටෙනවා. සේනා හිමීටම ලේන්සුවත් අරගෙන එතනින් පිටත් වෙනවා. මේ අතරතුරේ පාක්කාගේ බර්ත්ඩේ එක වෙනුවෙන් දෝසී සෑන් ඇතුළු තුන්දෙනා කේක් එකක් හදන්න තමයි යන්නේ. තුන්දෙනාම එකට එකතු වෙලා ලස්සන ලොකු කේක් එකක් හදනවා. එදා දවසේ මන්නොත් සේනා වගේම පාක්කා වෙනුවෙන් රෑ කෑම ලෑස්ති කරනවා. මේ වෙලාවේදීත් සේනා කතා කරන්නෙම පාක්කාත් එක්කන් තරහින්. ඒ වගේම පාක්කාව අපහසුතාවයට පත් වෙන විදියට තමයි සේනා කතා කරන්නේ. ඉතින් ඒ දෙන්නගේ මේ රණ්ඩුව නිසා මන්නෝ ටිකක් කලබල වෙනවා. මේ අතරතුරේ හදපු කේක් එක ගෙදරට අරන් එනකොට ලීගක් කුමාරයා නම් ඒකට විරුද්ධ වෙනවා. මෙච්චර ලොකු දේවල් පාක්කාගේ බර්ත්ඩේ එකට ඕනේ නෑ කියලා තමයි එයා කියන්නේ. කේක් එක ගෙන ආපු මේ තුන්දෙනා ඊළඟට යන්නේ බෙනීව හම්බ වෙන්න. උපන්දින සාදයකට ඕනේ කරන අනිත් දේවල් මොනවද කියලා දැනගන්න. ඒ විස්තරات දැනගෙන ඒ ඕනේ කරන බඩුත් අරගෙන මේ තුන්දෙනා ගෙදර එනවා. ඒ වගේම උපන්දින සාදයේදී කොහොමද විශ් කරන්න කියලාත් බෙනී මෙයාලට කියලා දෙනවා. මේ අතරතුරේ තමයි සෝදන්න කියලා ලීගක් කුමාරයා දුන්න ලේන්සුව නැහැ කියලා දැනගන්නේ. පාක්කා හැමතැනම හොයනවා වගේම ලීගක් කුමාරයා එයාට බනින්නේ මේ ලේන්සුව නැති කරපු එකට. ලීගක් කුමාරයා හිතන්නේ එයාට ජෝසන් රාජ්‍යයට යන්න ලැබෙන එකක් නැහැ. මොකද ඒ ලේන්සුව නැහැනේ. අන්න ඒක නිසා කියලා. රෑ එළි වෙනකම්ම පාක්කා ගොඩක් මහන්සි වෙලා ලේන්සුව හොයනවා. ඒත් එයාට හොයාගන්න නම් බැරුව යනවා. අනිත් දවසේ උදේ ගෙදරට ගොඩාක් මහන්සියෙන් එන පාක්කාගෙන් ලීගක් කුමාරයා අහන්නේ ඊයේ මුළු රෑම ඔයා කොහෙද හිටියේ කියලා. පාක්කා කියනවා මම දන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ ලීගක් කුමාරයා අහනවා ඔයා මුළු රෑම ලේන්සුව හෙව්වද කියලා. පාක්කා කියන්නේ අනේ මට සමා වෙන්න. මට ලේන්සුව හොයාගන්න බැරි වුණා කියලා. පාක්කාගෙන දුක හිතෙන නිසාම ලීගක් කුමාරයා කියනවා හරියට අමතක කරලා දාන්න කියලා. එදා දවසේ පාක්කාට හොඳටම අමාරුයි. එයාට උණ හැදිලා. ලීගක් කුමාරයා ඇතුළු 4 දෙනාට කන්න කෑමක් නැහැ. මේ වෙලාවේ ලීගක් කුමාරයාට පාක්කාගෙන දුක හිතෙනවා. ලීගක් කුමාරයා කියලා කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ ජෝසන් වල ඉගෙනගත්ත දක්ෂම ශිෂ්‍යයෙක්. ඉතින් ලීගක් කුමාරයා ගිහින් පාක්කාව පරීක්ෂා කරලා එයාට ඕනේ කරන බෙහෙත් සූදානම් කරනවා. සිසයන් ඇතුළු තුන්දෙනා ඕනේ කරන බෙහෙත් පැලෑටි වගේම බෙහෙත් එක හදන්න ඕනේ කරන හැමදේම අරන් එනවා. අතරතුරේ තේමෝගේ තාත්තා තේමෝ ගැන විස්තර මැනේජර්ගෙන් අහනවා. මැනේජර් විස්තර කියන්න අකමැති වුණා. තාම බය කරලා තේමෝගේ තාත්තට පුළුවන් වෙනවා තේමෝගේ ගෙදර ඇඩ්‍රස් එක හොයාගන්න. එයා ඊළඟට යන්නේ ඇඩ්‍රස් එක බලාගෙන ඒ ගෙදරට. තේමෝගේ තාත්තා මේ ගෙදර හොයාගෙන එනකොට මන්නොක් මේ ගෙදර දොර විවෘත කරන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. දොර අරගන්න බැරි වෙච්ච නිසා මන්නොක් මේ තේමෝගේ තාත්තගේම පෑනක් ඉල්ලගෙන පොඩි නෝට් එකක් ලියලා ඒක දොරේ රඳවලා යනවා. මෙන්න මේකෙන් තමයි තේමෝගේ තාත්තා දැනගන්නේ සේනගේ ඇත්තම අම්මා ඉන්නේ එංගලන්තේ නෙවෙයි. මේ තමයි සේනගේ ඇත්තම අම්මා කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ අසනීපයෙන් ඉන්න පාක්කා නැගිටලා එළියට එනකොට එයා දකින්නේ යොන්සොල් බෙහෙත් එක හදනවා කියලා. ඉතින් පාක්කා අහනවා කවුරුත් වැරට ගියේ නැද්ද කියලා. යොන්සොල් මේ වෙලාවේ කියනවා අපි ඔක්කොම වැරට ගියා. මාරුවෙන් මාරුවට වෙලාවෙන් වෙලාවට ඇවිල්ලා අපි මේ බෙහෙත් එක හදනවා කියලා. එතකොටම තමයි පාක්කා අහන්නේ මට ඔය බෙහෙත් එක විශ්වාස කරන්න පුළුවන්ද කියලා. යොන්සොල් කියනවා කුමරු වෛද්‍ය විද්‍යාව ගැන ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් කියලා. මේ වෙලාවේ මෙතෙන්ට ලීගක් කුමාරයා කියන්නේ සනීප වෙන්න නම් බෙහෙත් විශ්වාස කරන්නම වෙනවා කියලා. එහෙම කියලා යොන්සොල්ට දැන් බෙහෙත් එක හොඳ ගානට ඇවිත් කියලා යොන්සොල්ට වැඩට යන්න කියලා කියන ගමන් පාක්කාට ඇතුළට ඇවිත් බෙහෙත් එක බොන්න කියලා ලීගක් කුමාරයා බෙහෙත් එකත් අරගෙනම ගේ ඇතුළට යනවා. ලීගක් කුමාරයා හදපු බෙහෙත් ගොඩක් තිත්තයි. ඉතින් ඒක නිසා ලීගක් කුමාරයා පාක්කාට පැණි රස කෑමක් දෙනවා. ඒකේ නමත් පාක්කාම තමයි. ඉතින් මේ වෙලාවේ සමාව ඉල්ලනවා පාක්කා ලීගක් කුමාරයාගෙන් ලේන්සුව නැති කරපු එකට. ලීගක් කුමාරයා කියනවා ඒකට ඉතින් කරන්න දෙයක් නැහැනේ කියලා. ඒ විදිහට කියලා එයාට සමාව දෙනවා. පාක්කා ළඟ තිබුණ තේයෝන් ඇදලා දුන්න පින්තූරය අතට ගන්න ලීගක් කුමාරයා පාක්කාගෙන් අහන්නේ ඔයාට කවදාවත් තේයෝන් මුණ ගැහුන්නේ නැහැ නේද කියලා.
මේ පින්තූරේ තේයෝන්ම ඇඳපු එකක් වගේම ඒකේ ඉන්නෙත් ඔයාම තමයි කියලා මේ විදිහට කතා කර කර ඉන්නකොට පාකාට නිින්ද යනවා. තේමෝගේ තාත්තා ඊළඟට කරන්නේ සේනාව එයා ළඟට ගෙන්නගෙන එයාගෙන් අහනවා ඔයාට දැන් කියන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට මේ සමාගමේ කොටස් අපි හොරකම් කරන්න හදනවා කියලා. ඒත් කවුද ඔයා කියන දේවල් විශ්වාස කරන්නේ? මොකද ඔයාගේ අම්මා එංගලන්තේ මහාචාර්යවරියක්. හැබැයි එහෙනම් මාළු කඩේ මාළු විකුණන කෙනා කවුද කියලා. මෙන්න මේ වෙලාවේ සේනට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ඒ වගේම තේමෝගේ තාත්තා කියන්නේ මේක කාටවත් නොකිය ඉන්න ඕනේ නම් ඔයා මෙහාට අස්සීම දීලා මගේ පුතාගෙන් ඈත් වෙලා යන්න කියලා. එහෙම කියලා තේමෝගේ තාත්තා ගොඩක් කේන්තියෙන් කතා කරනකොට සේනටත් දරා ගන්න බැරි තරම් ලොකු කේන්තියක් එනවා. ඒත් සේන මේ වෙලාවේ මොකුත්ම නොකිය පාඩුවේ යන්න යනවා. සේන කල්පනා කරන්නේ මේක කවුරු තේමෝගේ තාත්තට කියන්නේ නැද්ද කියලා. එතකොට තමයි එයාට මතක් වෙන්නේ මීට කලින් දවසක තේමෝගේ තාත්තා පාක්කා එකන් කතා කරනවා. එයා දැක්ක නේද කියලා. සේන හිතන්නේ තේමෝගේ තාත්තට මේ විස්තර කියන්නේ නැත්තේ වෙන කවුරුත් නෙවෙයි පාක්කා කියලා. සේන ඊළඟට යන්නේ පාක්කාගේ ගෙදරට. පාක්කා ඉන්නේ ගොඩක් අසනීපෙන් හොඳටම නිින්ද ගිහින්. එතකොට තමයි සේන දකින්නේ ලීගක් කුමාරයා පාක්කා වෙනුවෙන් එතන ලියලා තියෙන නෝට් එකක්. ඒ නෝට් එකේ ලියලා තියෙන්නේ හංගගේ පහළට හවස 7 වෙනකොට එන්න කියලා. මේ නෝට් එක බලාගෙන සේන කරන්නේ පාක්කාටත් කලින් එතෙන්ට යන්න පිටත් වෙනවා. අද බර්ත්ඩේ එක නිසා ලීගක් කුමාරයාත් පාක්කා වෙනුවෙන් ගන්න gift එකත් අරගෙන එතෙන්ට වෙලා බලාගෙන ඉන්නේ පාක්කා එනකන්. පාක්කා මේ නෝට් එක දැකලා ලෑස්ති වෙන්නේ ඒ කියපු වෙලාවට ලීග කුමාරයාව මුණ ගැහෙන්න එතෙන්ට යන්න. ඒක පාක්කාටත් කලින් එතෙන්ට එන සේනා ලීග කුමාරයාට කියනවා එයා ඇත්තටම තේයොන්ට කැමැත්තෙන් හිටියා කියලා. ඒ වගේම එයා තේයොන්ට ආදරය කරා කියලා. එහෙම කියලා ලීග කුමාරයාගේ නැතිවෙච්ච ලේන්සුවත් එයා දෙනවා. එයා කියන්නේ මුළු රෑම ලේන්සුව හොයන්න යා මහන්සි වුණා. තේයොන්ට ලේන්සුව ගොඩක් වටිනවා ඇති කියලා එයාට හිතුණා කියලා. එහෙම කියනකොට ලීග කුමාරයාටත් ගොඩක් සතුටුයි. ලීග කුමාරයා කියන්නේ ඇත්තටම ඔයා මාව තේරුම් අරන් කියලා. මෙන්න මේ වෙලාවෙම තමයි මෙතෙන්ට පාක්කා එන්නේ. සේන පාක්කාව දැකලා ලීග කුමාරයාව වැළඳ ගන්නවා. මේ සිදුවීමත් එක්කම පාක්කාට ගොඩක් දුක හිතෙනවා. එයා එතනින් පිටත් වෙලා යන්නේ කියා ගන්න බැරි තරම් ලොකු දුකකින්. මෙන්න මේ විදිහට මේ එපිසෝඩ් එක අවසන් වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් තරම් ඉක්මනින්ම ඔයාලා ළඟට එන්නම්. සුබ දවසක්.